ඒ පිටි වලින් හදන රොටි වර්ගයක්. ඒකින් එකක් ගමු. මොනවද වෙලා තියෙන්නේ? රටම දන්න චෙයාමන් කෙනෙක් පාරේ තියෙන රොටි කනවද? ඔයාට මොකුත් අප්සෙට් එකක් නැහැනේ? එයාලට කතා කරන්න. හරි වැඩ. ඇහෙනවද? අපිටත් එකක් ඕනේ. හරි. ඒක 200යි. Thank you very much. मैडम මේවට මොකද කරන්නේ? ගන්ධ ගහන ජරාවක්. පාරේ තියාගෙන එහාට මෙහාට දුව විකුණන්න තරම් මේ අය කොයිතරම් පහත් අය වෙන්න ඕනේද? විසි කරලා දාන්න. හරි मैडम. අක්කේ මේ නැද මේ කට්ටිය කෝපි ඉල්ලනවා. ඉන්න සර් මං ගේන්නම් කෝපි. පෙති රොටි 200යි. නතර කරන්න. දිගටම යන්. නතර කරන්න. මං කිව්වේ දිගටම යන් කියලා. නතර කරන්න නේද කිව්වේ? कुचुम्बिया कुमचंदी उतना भी नहीं प्लीज उतनी अन्य पा කොහමද කෙල්ලගේ වැඩ? ඇයි මට කිසි දෙයක් කිව්වේ නැත්තේ? ඔයාට කිව්වනම් සල්ලි මිටියක් කරන් ඔයා හයි කීයක් ඕනේද කියලා. එහෙම කරනවනේ. ඩ්‍රයි ක්ලීනින් එක නැති වුණා කියලා ඕක කරලා හරියනවද? ඔයා ලෝකෙන් ඔයා හරි. දැන් නම් අපේ පවුල නැත්තටම නැති වෙයි වගේ. දැන් නම් මං කොහොමටත් දුක් වෙන්නේ නැහැ. මං කිව්වේ ඒක නෙමෙයි. ඔයයි මමයි ඉන්නේ දෙපැත්තක. ඔයා කොහොම උත්සාහ කළත් ඔයාගේ අම්මට කීකර වෙන්න වෙනවා අනිවාර්යෙන්ම. ඔයා මගේ කවුරුවත් උනත් නොඋනත්. මොනවද මං කරන්න ඕනේ? ඔයාලා පාරට වැටෙනකම් මට බලා ඉන්නද කියන්නේ? එතකොට ඔක්කොම හරිද? ඕ කරන්න දෙයක් නැහැ. මොකද්ද? ටිකක් හරි ඔයා මං ගැන හිතනවා නම් මොකුත් කරන්න නැතුව බලාගෙන ඉන්න. ඒ ඩ්‍රයි ක්ලීනර් ඔයා මට ඕක දැන් දිගටම කියනවද? කොහොම කියන්නද? දැන් මං ඩ්‍රයි ක්ලීනර් කෙනෙක් නෙවෙයිනේ. ගුම්ජන්දි මම මේවා බය කරනව නෙමෙයි. හැබැයි ඔයා මේකත් දැනගන්න. ඔයා අපේ අම්මගෙන් පරිස්සම් වෙන්න ඕනේ. එයා මහ දරුණු අම්ම කෙනෙක්. දෙයක් කරන්න හිතුනොත් දරුවා කියලාවත් එයා බලන්නේ නැහැ.
මං ඒක හොඳටම දන්නවා.